අපි කම්පෙයාර් කරන්නේ ඩීසල් ජෙනරේටර් කෙනෙක් පෙට්‍රල් ඩීසල් ජෙනරේටර්ස් එකේ. ඒතකොට ඒකක කිලෝවොට් 5 නේ මම හිතන විදියට අපි ඒ කියන්නේ අපි දන්න ඉංජිනේරින් වල හැටියට මම දැන් ලීටර් දෙකමාරක් විතර කියන්නේ. ඒක මම හිතන්නේ ඒකේ ෆැක්ට් එකකුත් තියෙනවා. මේකෙත් ෆැක්ට් එකක් තියෙනවා. මම කියන්නේ මේ එන ජෙනරේටරේ ෆැක්ට් එකක් තියෙනවා. ඒ ජෙනරේටරේ පාවිච්චි කරපු මුල් කාලේ විතර 125ක විතර ආයකනේ ඩ්‍රොප් එකක් එක තමයි මම ඒක දෙන්න පුළුවන්. ඒතකොට ඒත් එක්ක බලද්දි මම ලීටර් දෙකමාරක් විතර යනවා. ඔය සමානට අපි දැන් පාවිච්චි කරන ජෙනරේටර් ඇත්තටම අලුතෙන් ගන්නව නෙවෙයිනේ. මම දැන් අවුරුදු 5 6 7ක් විතර පාවිච්චි කරපුවා. ඒතකොට දැන් ඒ වල පොඩි ප්‍රශ්න තියෙනවා. මොකද්ද? ඔයිල් මාරු ගන්නවා. එතකොට දැන් ඒ වල දුම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට තව අපි ඒක හරියට මේන්ටේන්ස් කරන්න ඕනේ. ශබ්දේ ඉන්න බෑනේ කනක් ඇහෙලා ඉන්න බෑ. ඒකනේ දැන් දාලා තියෙන සයිලන්ට් ජෙනරේටර්ස්. සයිලන්ට් ජෙනරේටර්ස් වල dB එක පොඩි ඉෂුස් තියෙනවානේ. ඒතකොට ඒ වගේ එකක් එක්ක ඇත්තටම මම අර කිව්වොත් ලස්සන කතාවක් රහසේ වැඩ කරන්න පුළුවන් මේක. කිසිම සද්දයක් නැතුව අපිට රහසේ වැඩ කරන ඒවා. ඒ කියන්නේ අපිට ප්‍රසිද්ධිය කියන්න බෑනේ. මේ ඒ වගේ ඇත්තටම ඕන මට තේරෙන විදියට ඒ කියන්නේ අපිට මේක සෑහෙන්න වටින ප්‍රොඩක්ට් එකක්.